ස්තුති සහෝදරනේ අපේ නායක වාසුදේව සහෝදරය මගේ වෘත්තීය සමිති පැත්තේ නැත්නම් වෘත්තීය බියුරෝවේ ලේකම් සහෝදරය අපේ කුරුවිට ප්‍රාදේශ සභාවේ අපේ മന്ത്രി සහෝදරය සියලු දෙනාම අපි ඉතා වැදගත් අවස්ථාවකට අපි මේ සම්බන්ධ වෙලා තියෙන්නේ විශේෂයෙන්ම අපේ පක්ෂ හැටියට නැත්නම් අපේ සංවිධානයේ හැටියට මේ තියෙන වටවිට තත්ත්වය පිළිබඳව කරුණු කීපයක් ඉදිරිපත් කරන්නයි මම කල්පනා කරන්නේ අපේ වාසෝදරයා ඉදිරිපත් කරපු කරුණු වලට අමතරව. මේකෙදි එක පළවෙනි දේ තමයි අපි මේ අර්බුදයේ නැත්නම් දැන් තියෙන අපිට තිබුණේ ඇත්තටම ආර්ථිකයේ බිඳ වැටීමත් එක්ක තිබුණු ආර්ථික අර්බුදේ තිබුණේ. දැන් අපිට පේනවා ආර්ථික අර්බුදය විතරක් නෙමේ අපේ රටේ ඇවිදින් තියෙනවා විශාලම අර්බුදකාරී තත්ත්වය හැටියට මේ තියෙන පරිසරයත් එක්ක ආපු අපේ මේ භූමිය විනාශ වී යාමේ පිළිබඳ ප්‍රශ්නය ඇවිදින් තියෙනවා. ඒ කියන්නේ මේක දේශගුණික විපර්යාසයත් එක්ක ආපු විපතක් හැටියට තියෙන. අපි දන්නවා මේ විපතට මේ වගකිය යුතු මිනිසුන්ගේ දැන් හොය හැමතැනම ඇවිදිනවට වැඩිය ප්‍රධානම කාරණාව තියෙන අපි දන්නවා මේ රටේ අපි අපේ දූපතක් හැටියට තියෙන්නේ. මේ දූපත් කලාපය ඇතුලේ අපේ තියෙන ප්‍රධානම කාරණාව තමයි මේ අපේ කඳුකරයයි තැන්තලාව අතර තියෙන වෙනස ඇතුලේ අපේ කාලාන්තරයක් තිස්සේ මේව ආරක්ෂා කරගෙන වැඩ කටයුතු කරපු දේ තමයි තුනේ. විශේෂයෙන්ම යටත්විතවාදීන් ආවට පස්සේ අපේ කැලෑවල් කපල ඉවරලා වෙනත් ඒ අයගේ භෝග ඒ කට්ටියගේ ගස්කොලන් හිටවීමේ පිළිබඳව ඇත්තටම අපේ විද්වතුන් හැටියට හිටපු එස්.ඒ. වික්‍රමසිංහ සහෝදරයා මේ පිළිබඳව වෙනස් විය යුතුයි කියලා මීට අවුරුදු මම හිතන්නේ 50කට 60කට විතර ඉස්සෙල්ලා මේ කාරණාව ගැන මතක් කරලා කිව්වා. ඒක ගැන ඇහුවේ නෑ මෙහෙමම ඉස්සරහට ගියා. දෙවණියට අපි දැක්කා ඒකෙම ඊළඟ ප්‍රකාශයක් හැටියට මේ විජේවීර සහෝදරයා එයත් මේ කාරණා පිළිබඳව ලංකාව නැවත කොහොමද සකස් විය යුත්තේ ලංකාවේ බිම ආරක්ෂා කරගත යුත්තේ කොහොමද කියන කාරණාව කියලා තිබුණා. ඒව ගණන් ගත්තේ නැහැ. දැන් අපිට ඇවිදින් තියෙනවා මේ අද්දරටම දැන් මොකද්ද අපි කරන්නේ කියලා. දැන් අපි එතකොට විශේෂයෙන්ම දැන් අපිට ප්‍රධාන වශයෙන්ම භූමිය ආරක්ෂා කර ගන්න අවශ්‍යයි. අපේ කඳුකරය ආරක්ෂා කර ගන්න අවශ්‍යයි. එහෙමනම් අපිට කැලෑ වැවීම පිළිබඳ ප්‍රශ්න තියෙනවා. මේකට ජනාධිපතිතුමා යම් ආකාරයක අඩි 5000න් එහා පැත්තේ කැලෑ වගා කළ යුතුයි කියන කාරණාව ඉදිරිපත් කරලා තියෙනවා. දැන් මේ ඉදිරිපත් කිරුවට ප්‍රමාණවත් මදි. මේ මිනිස්සු කොහෙද පදිංචි කරන්නේ? මේ තැන් වල ඉන්න මිනිස්සුන්ට කොහෙද ඉඩම් දෙන්නේ? කොහොමද ඒව කරන්නේ කියන කාරණාව දැන් එවිදින් හැප්පෙනවා. ඒකට අපි කාලාන්තර තිස්සේ කියලා තිබුණා මේ විශේෂම ගමයි මේ වත්තයි මේ වතුකරේ ඇවිදින් තියෙන ප්‍රශ්නෙත් එක්ක විශේෂයෙන්ම මිනිසුන්ට ගම් පුල් කරගන්න හැටියක් නැහැ. එතකොට රට ඇතුලේ තරුණ තරුණීන්ට රැකියාවල ප්‍රශ්නෙත් එක පැත්තක එනවා. අනිත් පැත්තෙන් තියෙන කාරණා තමයි ඇත්තටම වනයේ හිටපු සත්තු විශේෂයෙන්ම කඳුකරයත් එක්ක තිබු සත්තු අපේ ප්‍රධාන වශයෙන්ම ගත්තොත් එහෙම අලිගහනේ අපි දහස් ගණන් අලි මරලා තමයි ඔය අලි ටික පල්ලෙහාට බලන දාලි වල තේවතු හදලා කිව්වේ. දැන් ඉතින් එතකොට ඒ නිසා මේව නැවත සකස් කර ගැනීම පිළිබඳ කාරණාවකටයි ගමන් කරන්නේ. ඒ නිසා එක පැත්තෙන් කැලේ වැවන්නත් අනිත් පැත්තෙන් සත්තුන්ට ඉඩකඩ සපයා දෙන්නත් අනිත් එක එළවලු හා පළතුරු වගාව පිළිබඳව කාරණාවට ගෙන යාමත් මේවා නැවතම අපේ ආර්ථික සකස් කර ගන්නවා වගේම අපේ භූමිය ආරක්ෂා කර ගැනීම හා පරිසර ආරක්ෂා කර ගැනීම ප්‍රධාන කාරණාවක් බවට පත් වෙලා තියෙනවා. එතකොට මේක දවසින් දෙකෙන් කරන්න පුළුවන් කාරණාවක් නෙමෙයි. මේක අපිට අවුරුදු 10ක්යි 15ක්යි 20ක්යි. නමුත් අපි ජාතික සැලැස්මක් අනුව මේ වැඩ කටයුතු කරන්න ඕනේ. ඒ නිසා ජාතික සැලැස්මක් හදාගන්න ජාතික සැලැස්මක මාවතෙන් ගමන් කරන්න කියලා කිව්වත් නමුත් ඒකට මේ IMF එකත් එක්ක මේ රනිල්ල ගහපු ගිවිසුමත් එක්ක කිසිම දෙයක් කරගන්න බැරි තත්යකට ජනතාව එක පැත්තෙන් අමාරුවට යනවා. අපේ තියෙන මුදල් සම්පූර්ණ හූරගෙන ගෙනහිල්ලා බදු වැඩි කරගනිමින් ජනතාව ප්‍රපාතයට දාලා යන ගමනකුත් එක්ක මේ විපතක් සිද්ධ වෙලා තියෙන නිසා අලුත් මාවතක් අලුත් දිශාවක් අපිට හොයාගන්න වෙයි. ඒ නිසා තමයි අපි වමෙන් ඉදිරියට යාම පිළිබඳ කාරණාව නැත්තම් වමත් මුල් වෙච්ච ප්‍රධාන බලවේග ඒකරාශී වෙලා කටයුතු කරන්න ඕනේ කියන මොහොතකයි අපි මේ ඉන්නේ. එතකොට වමට අවුරුදු 90ක් වෙලා අපි විශාල සමරුමකුත් පෞගේ දවස්වල අපි කෙරුවා. ඒ සමරුමත් එක්කම අපිට පෙවුන දේ තමයි අපිට ඉදිරියට යාම සඳහා වැඩ කටයුතු අවශ්‍යයි. ඉස්සරහට යන්න අවශ්‍යයි. ප්‍රජාතන්ත්‍රවාදී ආරක්ෂා කරගන්න අවශ්‍යයි. අනිත් එක මේ අධිරාජ්‍යවාදීත් එක්ක තියෙන ප්‍රධාන වශයෙන්ම විදේශීය බලපෑමත් IMF එක ලෝක බැංකුවේ
අපේ මේ දේශය විනාශ කරගෙන කසා කෑමේ පියවරෙන් ගලව ගැනීමත් අවශ්‍යයි. මේකට අපි කියන්නේ ජනතාවගේ බලපෞරක් හදා ගන්න අවශ්‍යයි. ඒ ජනතාවගේ බලපෞර මේ දක්ෂිණාංශයේ කුමන්ත්‍රණයට යට වෙලා යන ගමනක් නෙමෙයි. වම මුල් වෙච්ච අනිකුත් ප්‍රාන්තවාදී බලවේගات එක්ක වෙච්ච අලුත් ගමනක ලක්ෂණ අපිට ගැනීම අවශ්‍ය නැහැ. එතකොට ඒ නිසා තමයි අපි කියන ආණ්ඩුව වහමෙලවා දැමීම පිළිබඳ කාරණාවට වඩා අපිට තියෙන්නේ තියෙන ආණ්ඩුව අපි පාවිච්චි කරන්න වෙනවා ජනතාවගේ ඉල්ලීම් හා මේ තියෙන ප්‍රශ්න කර ගැනීම සඳහා. මේකෙදි තියෙන දේ තමයි ආණ්ඩුව පැත්තට අපිට පෙන්눔 කරලා දෙන්න තියෙන කාරණාව තමයි අපිට එකපාරට අපි දන්නවා මේ වෙලාවේ ආපු මේ විපතත් එක්ක වහම පළාත් සභා ඡන්ද තියන්න බෑ. එතකොට එහෙනම් පළාත් සභා ඡන්ද තියන්න තව අවුරුද්දක් යයි, එකහමාරක් යයි, දෙකක් යයි. නමුත් ඒකුණත් ජනතාවත් එක්ක සාකච්ඡාවට දමා ගැනීම අවශ්‍ය වෙනවා. මේ සීළු වැඩත් එක්ක අපිට අවශ්‍ය වෙනවා ඒ කාරණා පිළිබඳව මොන ක්‍රමෙන්ද ඡන්ද තියන්නේ. අපි නැවත යනවා නම් නැවත සීමා නිර්ණයකට යනවා නම් ඒව කොහොමද කරන්නේ? අලුත් ඡන්ද ක්‍රමය මොකද්ද? එතකොට ඒ විතරක් නෙමෙයි ව්‍යවස්ථාවක් ගෙනලා ජනාධිපති ක්‍රමයේ හවුස් කරන දිශාවට ගමන් කරනවා. මේවා අභියෝගාත්මක ප්‍රශ්න හැටියටයි තියෙන්නේ. එතකොට ඒ නිසා තමයි ජාතික සැලැස්මක් ඇතුළට මේවා දාගෙන ඉවරලා ඉදිරි දැන්ට එක අවුරුද්දක් දැන් පන්නකට ගිහින් තියෙන තව අවුරුදු 4යි තියෙන්නේ. එතකොට මේ අවුරුදු 4දී දෙවෙනි වර්ධ යනකොට ඡන්ද කැම්පේන් එක පටන් ගන්නවා. එතකොට ඒ නිසා තමයි තමන් මොනවද ඊට පස්සේ කරන්නේ මේ රට වෙනුවෙන් ජනතාවට මොකද්ද කරන්න පුළුවන් සාහනය මොනවද දෙන්න පුළුවන් දේ කියන කාරණාව සැලකිලිට අරගෙන ජාතික වශයෙන් සැලැස්මක් හදාගෙන එතකොට ඒ ජාතික සැලැස්මකුත් එක්ක ඉස්සරහට ගෙන යාම සඳහා ජනතාව ශක්තිමත්ව බලගන්නොත් එහෙම එතකොට වාමාංශික ජනතා පවුරකුත් එක්ක ජනතාවගේ උවමනාව එක් කරගෙන බලගන්නොත් එහෙම අපිට පුළුවන් වෙයි ඉදිරි අවුරුදු 10ද 15ද කියන කාරණාවද අපිට මේ අධිරාජ්‍යවාදී ග්‍රහණයෙන් මිදිලා ජනතාවට සුබසාධනවාදී රාජ්‍ය ආරක්ෂා කරලා ප්‍රාන්තවාදී තහවුරු කරන රාජ්‍යයක් අපිට ඉස්සරහට ගෙන යන්න පුළුවන් වෙයි කියලායි මම කල්පනා කරන්නේ. මම ඒ කෙටි අදහස් ටික කියමින් ප්‍රශ්න තියෙනවා අපි උත්තර දෙන්න පස්සට තබමින් අපි රවි සහෝදරයා අපේ වෘත්තිාංශ ප්‍රධානිය වෘත්ති ලේකම් සහෝදරට මම වචන ස්වල්ප කතා කරන්න ආරාධනා කරනවා.